එකෝ එහෙම නැත්තම් සද්දේ අයිති වෙන්නේ සෙනරෝසියන්ස් කියන ජීවීන් විශේෂයට. මෙයාලගේ හෝම් වර්ල්ඩ් එක වෙන්නේ සෙනරෝසියා කියන ග්‍රහලෝකය. අපිට මේ සද්දව මුලින්ම බලා ගන්න හම්බෙන්නේ Ben 10 Alien Force Season 1 එකේ එපිසෝඩ් 2 එකේ. ඉතින් Ben ගාව Alien Force කාලේ ඉඳන් Omniverse වෙනකම්ම මේ සද්දව ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. මේ සද්දව හැදිලා තියෙන්නේ සිලිකන් වලින්. ඒ වගේම මෙයා හෙඩ්ෆෝන් එකක් දාගෙන තමයි ඉන්නේ. මොකද මෙයාගේ ප්‍රධානම පවර් එක වෙන්නේ අල්ට්‍රාසොනික් ශබ්ද පිට කරන එක. ඉතින් මෙයා කටින් පිට කරන අල්ට්‍රාසොනික් වේව්ස් මාරම් පවර්ෆුල්. ඉතින් මෙයා දාගෙන ඉන්න හෙඩ්ෆෝන් එක නිසා මෙයාගේම ශබ්ද වලින් ආරක්ෂා වෙනවා. දැන් අපි බලමු මෙයාගේ පවර්ස් මොනවද කියලා. මං කලින් කිව්වා වගේ මෙයාගේ මේන් පවර් එක තමයි කටින් අල්ට්‍රාසොනික් ශබ්ද පිට කරන එක. ඉතින් මෙයාගේ මේ ශබ්ද කොච්චර පවර්ෆුල්ද කියනවනම් Ben 10 ඉස්සේ තියෙන ශක්තිමත්ම ජෙම් එකක් වෙන ටයිඩනයිට් වලටත් හානි කරන්න පුළුවන් වුණා. මේ සද්දෙට තියෙන තවත් සුපිරිම ඇබිලිටි එකක් තමයි එයාම ඩුප්ලිකේට් කරගන්න එක. ඔයාලට මතකද ඩිටෝව? ඉතින් ඩිටෝටත් පුළුවන් එයාම ඩුප්ලිකේට් කරගන්න. ඒ වුණාට මේ ඩිටෝගේ එක ඩුප්ලිකේට් එකක් හරි විනාශ වුණොත් Ben 10 ඉවරයි. ඒ වුණාට සද්දෙක ඩුප්ලිකේට් එහෙම නැහැ. මේ සද්දේ ක්ලෝන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවට තනියම හිතන්න පුළුවන්. ඒ කියන්නේ සද්දේ ඔක්කොම ක්ලෝන් විනාශ වුණත් එක ක්ලෝන් එකක් යහතින් ඉන්නකක් සද්දෙට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේක මෙයාට ෆයිට් එකකදී ලොකු වාසියක්. මේ සද්දෙට සවුන්ඩ් වේව්ස් ස්පීකර්ස් මොබයිල් ෆෝන් සරහත් යවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙයාට හුඟක් උඩට පයින්නත් පුළුවන්. මෙයා පොඩි වුණාට මෙයාට ලොකු ශක්තියකුත් තියෙනවා. සද්ද එයාගේ ක්ලෝන් එක එකතු වෙලා කාට හරි ඇටැක් කළා කියන්නේ ඒ ඇටැක් කරපු එක්කෙනාට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සද්ද එයාගේ ක්ලෝන් එක ඉද්දි මාරම පවර්ෆුල්. ඉතින් මෙයා ක්ලෝන් වෙද්දි මොකක් හරි අල්ලන් හිටියොත්, ඒ කියන්නේ මෙයා ක්ලෝන් වෙන අතරතුර මොකක් හරි අතින් අල්ලන් හිටියොත් ඒ අල්ලන් ඉන්න එකත් ක්ලෝන් කරන්න මෙයාට පුළුවන්. ඉතින් මන් දන්නවා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. සද්දෙට නැත්නම් එකෝට ඔම්නිට්‍රික්ස් එක එහෙම නැත්නම් බලවරලෝසුවත් ක්ලෝන් කරන්න පුළුවන්ද? ඔව්. මෙයාට ඔම්නිට්‍රික්ස් එකත් ක්ලෝන් කරන්න පුළුවන්. ඉතින් මෙයා සද්දෙලා ඉද්දි ක්ලෝන් වෙලා නැවත Ben විදියට හැරුණොත් ඒ ක්ලෝන් එක Ben කෙනෙක් වෙනවා. ඉතින් ඔයාලට මේ එපිසෝඩ් එක බලලා තියෙනවා නම් ඒක මතක ඇති. ඉතින් මේක Benට සටනකදී වාසි වෙන අවස්ථාවක් තියෙනවා, අවාසි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති කොහොමද මේ Benලා ආයේ එක්කෙනෙක් වෙන්නේ කියලා. කරන්න තියෙන්නේ Benලා ඔක්කොටම ආයේ සද්ද විදියට හැරිලා නැවත සද්ද විදියට එකතු වෙලා ආයේ Ben විදියට හැරෙන එක. හරි, දැන් අපි අල්ටිමේට් එකෝ එහෙම නැත්නම් සුපිරි සද්දේ කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා බලමු. ඉතින් නෝමල් සද්දේ වගේම මෙයාගේ පවර් එකත් වෙන්නේ අල්ට්‍රාසොනික් සවුන්ඩ්ස්. මෙයාට මෙයාගේ ඇඟේ තියෙන ස්පීකර් ඩිස්ක් වගේ කෑලි වලින් ශබ්ද පිට කරන්න පුළුවන්. ඉතින් මෙයාගේ ඇඟේ මේ වගේ ස්පීකර් කෑලි 15ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අල්ටිමේට් එකෝගේ සවුන්ඩ් වේව්ස් කොච්චර පවර්ෆුල්ද කියනවනම් මෙයාට අල්ටිමේට් කෙවින්ට බිල්ඩින් ගානක් ඈතට විසි වෙලා යන්න ගහන්න පුළුවන් වුණා. ඉතින් අල්ටිමේට් කෙවින් වලට මතක ඇතිනේ ඩැහැල් එක ලේසි පහසු චරිතයක් නෙමෙයි. ඒ වගේම පෙට්‍රොසේපියන් කෙනෙක්ට, ඔප්ටිකොයිඩ් කෙනෙක්ට, නෙක්‍රොෆීජියන් කෙනෙක්ට ඩැමේජ් කරන්න මේ අල්ටිමේට් එකෝට පුළුවන් වුණා. මෙයාට මෙයාගේ සවුන්ඩ් වේව්ස් පාවිච්චි කරලා පියාවන්නත් පුළුවන්. මෙයාට සුපිරි ශක්තියකුත් තියෙනවා. මෙයාට අඩු උෂ්ණත්ව වල කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් මිග්ඩල්ටි ග්‍රහලෝකේ හිටියා වගේ. තව දෙයක්, මෙයාගේ මේ ඇඟේ තියෙන ස්පීකර් ඩිස්ක් ඕන තැනක යවලා පහර දෙන්නත් ඒවා ක්ලෝන් කරන්නත් මෙයාට පුළුවන්. ඉතින් මේක මෙයාට ෆයිට් එකකදී මාරම වාසිදායකයි. අපි දැන් මේ දෙන්නගෙම ඒ කියන්නේ නෝමල් එකෝගේ අල්ටිමේට් එකෝගේ වීක්නස් එහෙම නැත්නම් දුර්වලතා මොනවද කියලා බලමු. මේ අල්ටිමේට් එකෝ හැදිලා තියෙන්නේ ලෝහයකින් හින්දා මෙයාව පහසුවෙන්ම කාන්දම එහෙම නැත්නම් බයට් සර්වර්සන් කෙනෙක්ට පරද්දන්න පුළුවන්. මෙයා ගිම්ලි ඉතිකස් කෙනෙක්ගේ මං හරියට දන්නේ නැහැ වචන කිව්වා. ඉතින් මෙයාලගේ ඉලෙක්ට්‍රික් වේව්ස් වලිනුත් පරද්දන්න පුළුවන් මේ අල්ටිමේට් එකෝ. ඒ කියන්නේ මේ නෝමල් එකෝ සහ අල්ටිමේට් එකෝ විදුලි බලයට දුර්වලයි. ඒ වගේම මේ අල්ටිමේට් එකෝගේ සවුන්ඩ් ඩිස්ක් උගක් ශක්තිමත් නැහැ. ඒවා විනාශ කරලා දාන්න පුළුවන්. හරි, දැන් අපි නෝමල් එකෝගේ වීක්නස් එහෙම නැත්නම් දුර්වලතා ගත්තොත් ඒරෝපිබියස්ලා නැත්නම් වවුල් රකුසාගේ ප්‍රහාර, එතනින් ගියාට පස්සේ ෆයිරනස්ලාගේ නැත්නම් ගිනි කසයගේ ගින්දර ප්‍රහාර, මොළ කකුළුස් වගේ ජීවීන්ගේ විදුලි ප්‍රහාර වලින් මෙයාට හානි කරන්න පුළුවන්. ඒ වගේම නෙක්‍රොෆීජියන් කෙනෙක් එහෙම නැත්නම් සීතභූත කෙනෙක්ගේ අයිස් ප්‍රහාර වලිනුත් මේ නෝමල් එකෝව නවත්තන්න පුළුවන්. ඒ වගේම වැලඩර්ස්ලට මේ එකෝව පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ටික තමයි මට මේ එකෝගේ සහ අල්ටිමේට් එකෝගේ දුර්වලතා එහෙම නැත්නම් වීක්නස් විදියට කියන්න තියෙන්නේ.
ඉතින් මං හිතනවා ඔයාලට දැන් මේ එකෝ කියන්නේ කවුද කියලා අදහසක් එන්නේ නැති. ඉතින් මට මගහරුණු කරුණු තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මං වැරදියට කියපු කරුණු තියෙනවා නම් නිවැරදි කරලා යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න යන්න. bell icon එකේ බොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් වගේ අදහසත් කමෙන්ට් කරන්න යන්න කලින් කිව්වා වගේ. එහෙනම් තවත් සුබ වේවා. ඔබට ජය වේවා.